හරි. ඒකේ දෙවෙනි අභ්‍යාසය බලමු අපි. ඒකේ දෙවෙනි අභ්‍යාසයේදී ඕගලන්ට මුලින්ම තියෙන අර covalent bonds කියන වචනේට තමයි ඊතලයක් දාලා තියෙන්නේ. එතකොට ඒකෙදි බලන්න ඕනේ ඒ අක්ෂරවල හැඩසව් ගන්නවන මොනවද භාවිතා කරලා තියෙන්නේ කියලා. ඒතර පේන ඇති ඒකේ අක්ෂර අර අනිත් අක්ෂරවලට වඩා වෙනස්. ෆොන්ට් එක වෙනස් කරලා තියෙනවා. එහෙනම් ෆොන්ට් එක මාරු කරන්න භාවිතා කරන්න වෙන්නේ පළවෙනි මෙවලම. අංක 1 කියලා තමයි එතනට එන්න ඕනේ. ඊළඟට ඡේදෙ පටන් ගත්තාම පළවෙනි වචනේ ඉලෙක්ට්‍රෝන කියන අක්ෂර ටික බෝල්ඩ් කරලා තියෙනවා. අක්ෂර තද පැහැ ගන්නවලා තියෙනවා. ඒතකොට ඔයා කලින් අභ්‍යාස කරන අක්ෂර තද පැහැ ගන්නන්න භාවිතා කරන මෙවලම ඔයා දන්නවා. ඒතකොට බෝල්ඩ් කරන්න භාවිතා කරන මෙවලම් අංකය තමයි අංක 3. අංක 3 තමයි ඉලෙක්ට්‍රෝන කියන ඊතලයේ තියෙන තැනට එන්න ඕනේ. ඊළඟට ඒකේ sharing between atoms in another කියන අක්ෂර ටික අනිත් අකුරට වෙනස් ඕගලන් පේන ඇති ඒකේ ඊතලයක් දාලා තිනවා. අකුරු ඉටලික් වෙලා තියෙන්නේ. අකුරු ඇලයට දී වෙලා තියෙන්නේ. එන ඉටලික් අවස්ථාවට භාවිතා කරන්න වෙන්නේ අංක 4. අංක 4 කියලා තමයි another කියන ඊතලේ දාලා තියෙන තැනට එන්න ඕනේ. ඊට පස්සේ ওই විදිහට වාක්‍ය තියෙනවා. ඔයාට හම්බ වෙනවා by sharing කියලා අවස්ථාවක්. ඊතලයක් දාලා තිනවා by sharing කියන තැනට. ඒතකොට කලින් අභ්‍යාසය වගේම තැනක් ඒක අන්ඩර්ලයින් කරලා තියෙන්නේ. ඒතර අන්ඩර්ලයින් අවස්ථාවට භාවිතා කරන්නේ අංක 5. 90 අංකයේ අංක 5 මේ වෙලම තමයි භාවිතා කරන්න වෙන්නේ. ඊට පස්සේ ওই විදිහට වාක්‍ය තිබිලා ඔයාට හම්බ වෙනවා configuration කියලා වචනයක්. configuration කියන අකුරු ටික අනිත් අක්ෂර වලට ප්‍රමාණය විශාලයි. ඒතර අක්ෂර විශාල ගන්නන්න භාවිතා කරන මෙවලම් දෙකක් වාට තියුණා. කලින් අභ්‍යාසෙත් මම එක් කිව්වා අංක 2 ලිව්වනම් ඒත් හරි සහ අංක 9 ලිව්වනම් ඒත් හරි. ඒතර අංක 2 හෝ අංක 9 ওই දෙකෙන් එකක් ලිව්වනම් හරි. ඊට පස්සේ මේ ඡේදයේ අවසානයේදීම ඔයාට තියෙනවා referred කියලා වචනයක්. ඒකේ සියලු අක්ෂර කැපිටල් කරලා තියෙන්නේ. ඒතර අක්ෂර සියලු අක්ෂර කැපිටල් ගන්නන්න ඔයාට මෙවලමක් කියා දුන්නා. ඒ තමයි change case අවස්ථාව. එහෙනම් referred කියන ඊතලයේ තියෙන තැනට 90 අංකයේ විදිහට අංක 11 තමයි එන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ලිස්ට් එකක් දීලා තියෙන්නේ. ඒ ලිස්ට් එකේදී මේක නම්බර් ලිස්ට් එකක්ද බුලට් ලිස්ට් එකක්ද කියලා බැලු බැලමට ඔයාලට හඳුනා ගන්න පුළුවන්. මේකෙත් තියෙන්නේ බුලට් ලිස්ට් එකක්. මොකද 1 2 3 ලිස්ට් එකක් නෙමෙයි තියෙන්නේ. එන අර ඩොට් තියෙන ලිස්ට් එකට අදාළ වෙන්නේ අංක 13 බුලට් ලිස්ට් එකක් විදිහට එන්න ඕනේ. ඊට පස්සේ අවසානයේ අර S2 කියන තැන දෙකේ ඉලක්කම යට යවලා තිනවා. අපි කියන සබ්ස්ක්‍රිප්ට් අවස්ථාව කලින් අභ්‍යාසෙත් ඒක අපිට හම්බ වුණා. ඒතර දෙකේ ඉලක්කම යට යවන්න භාවිතා කරන අංක 7 මේවලම තමයි භාවිතා වෙන්නේ. ඒතර ඔන්න සම්පූර්ණයෙන් අභ්‍යාසයේ ඕන කරන කොටස් ටික කියා දුන්නා. එතෙන්දි මුලින්ම covalent bonds කියන එකේ ෆොන්ට් එක වෙනස් කරලා අංක 1, ඉලෙක්ට්‍රෝන කියන එකේ අක්ෂර බෝල්ඩ් කරලා අංක 3, another කියන එක ඉටලික් කරන අංක 4, ඊළඟ by sharing කියන අක්ෂර අන්ඩර්ලයින් කරලා අංක 5, ඊළඟ configuration කියන එකේ අක්ෂර විශාල කරලා අංක 2 හෝ අංක 9, ඊළඟට referred කියන එකේ අක්ෂර කැපිටල් කරලා අංක 11, ඊට පස්සේ බුලට් ලිස්ට් එකට අදාළ කරන අංක 13 සහ S2 දෙකේ ඉලක්කම යට යවන්න භාවිතා කරමු මෙවලම අංක 7. ඔය ආදී වශයෙන් තමයි ඒ අභ්‍යාස පිළිතුරු ටික එන්න ඕනේ.